සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන Facebook group එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා දැන්නවත් දන්නවද Facebook group එකක තියෙන වටිනාකම මොකක්ද කියලා? ඒ කියන්නේ ඔයාලා බලන්න මෙන්න මේ කට්ටිය groups මේ I love Canada කියලා තියෙනවා. ඉතින් මේ 4.3ක් members ලා ඉන්නවා. ඉතින් මේ වගේ මේ පේනවනේ මේ post එකක් දාපු ගමන් කෙලින්ම like comments එන හොඳට වෙනවා. හරියට audience එකේ group එකට set කරගත්තොත් හරිද? ඉතින් ඔයාලත් කරන්න ඕනි අනිවාර්යයෙන්ම Facebook page එකක් කරගෙන යනවා නම් ඊට අදාළව හොඳ group එකක් grow කරගන්න ඕනේ. මොකද ඒතර group එකෙන් උත් හොඳ earning එකක් ගන්න පුළුවන් CM tool එක හම්බුනාම. හරිද? ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් Facebook අපේ page එකෙන් group එකක් හදාගන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මෙතන groups කියලා තියෙනවානේ. ඒ groups කියන එක click කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න මේ create new group කියලා එකක් තියෙනවා. ඒක click කරන්න. හරිද? ඊට පස්සේ මෙතන ඔයා group name එකක් දෙන්න ඕනි. group name එකක් දෙද්දී ඔයාලා ChatGPT ගහලා වගේ ගන්නත් පුළුවන්. දැන් අපි හිතමු මේක මේ මම මේ page එක හදලා තියෙන කැනඩා වලට. හරිද? ඒතකොට අපිට කැනඩා audience එකක් තමයි ඕනි. ඒතකොට ඔයාගේ audience එකට අදාළව group එක set කරගන්න ඕනේ. ඕනනම් ඔයාලට මෙතන ChatGPT වගේ ගහලා ගන්න පුළුවන්. හරිද? ChatGPT ගහනවා නම් මෙහෙම ගහන්න. හරිද? මම සිංහලෙන් ගහන්න. මම කැනඩා Facebook page එකක් කරනවා මට ඒකට group එකක් හදාගන්න ඕනි ඒකට names ටිකක් දෙන්න මම ගහන්නකො එතකොට ඔන්න එයා දෙයි Canada Connect Hub Canada Daily Community Canada Life Network ඔය එක එක තියෙනවා Canada Social Club Canada Lifestyle Hub Canada Viral Hub Canada Daily Bus Trending Canada Canada Insider ඔන්න ඔය ඔහොම නම් වෙනවා Canada Now ඔය කැමති එකක් දාන්න පුළුවන් හරිද ඕනනම් මේ Canada Daily Canada Viral Canada Life Canada Nation ඔන්න ඒ කියන්නේ අර ගොඩක් මතක හිටින එකක් දාගන්න ඕනේ හරිද මේ වගේ ඒවනම් හරියන්නේ නැහැ explore Canada today මේ මෙයා දෙන මගේ top 10 picks කියලා නේ දෙන්නේ ඒතකොට Canada Connect Hub Canada Trends Canada Today අන්න ඒ වගේ Canada Today ත් හොඳයි explore Canada Trends Canada Life කියන එක හොඳයි වගේ ඒක හොඳ Canada Life කියලා වගේ දාගමු අපි group name එක ඊට පස්සේ මෙතන public දාන්න ඊට පස්සේ මෙතනින් create කරන්න ඕනවට I love Canada වගේ එහෙම දාගන්න පුළුවන් හරිද කියන ඔක්කොටම මතක හිටින එකක් තමයි දාගන්න ඕනේ Canada Life කියන එක තවුලන්නේ නැහැ ඊට පස්සේ අපිට ඕනේ මෙතනට මේ cover photo එකක් හරිද cover photo එක හදාගන්න පුළුවන් ඔයාලට ලේසියෙන්ම Google Flow එකට වගේ ගියා නම් ChatGPT න් පුළුවන් වුණාට Google Flow එකේ ඊට වඩා ලේසි වැඩේ කරගන්න Google Flow එකට ගියා හරිද ඊට පස්සේ මෙතන new project ගියා new project ගිහිල්ලා මෙතන agent on කරොත් එම ඔයාලට අර Omni Flash Omni එකෙන් එන්නේ ඒකෙන් යන්න එපා නිකන් මෙතන images ගියා nano banana pro එකෙන් කරගමු අපි මෙතන 16:9 ගියා nano banana pro ගියා ඊට පස්සේ මෙතන ගහන්න අපිට Canada peoples ලා වගේ ඉන්න එකන්නේ එහෙම වුණොත් Canada lifestyle image එකක් ඕනි කියලා ගහමුකෝ ඒකෙදි Canada locations people special things in Canada පෙන්වන්න ඕනි ස්පෙලිං මිස්ටේක්ස් වුණාට ගමන්න ඔයාලට හිතේ තියෙන ගන්න මම ඔන්නම ගන්නවා ඔයාලට අර තව වැඩි කර ගන්න ඕන තව හොඳට ගහ ගන්න හරිද ඔන්නම ගහලා මම එන්ටර් කරනවා ඕනනම් ඔයාලට දැන් මේක මෙතනින් අරගෙන ඒක සෙට් වෙන්නේ නැත්නම් මේක මෙතනින් මේ ප්‍රොම්ප්ට් එක ආයෙ ගත්තා ඊට පස්සේ උතන nano banana pro එකේ ඔයාලට මෙතන දෙකක් විතර දීලා බලන්න හරිද එතකොට දෙකක් හෝ හතරක් දෙකක් දෙන්න ඊට පස්සේ දෙක දීලා දාන්න එතකොට අර තව එනවනේ තව ෆොටෝස් ටිකක් ජෙනරේට් වෙනවා නේ ටික ගන්න පුළුවන් ඒ වගේ හොඳ එකක් බලලා ගන්න පුළුවන් හරිද මම එකයි දුන්නේ ඔයාලට එහෙම අර සෙට් වෙන්නේ නැත්නම් ආයේ විදිහට දාලා ගන්න හරිද බලමු මොන වගේ එකක් එයිද කියලා පොඩි වෙලාවක් යයි ඊට පස්සේ ඔයාලා
ඊට පස්සේ මම කියන්නම් කරන්න ඕනේ මොකක්ද කියලා බලමු ෆොටෝ එක ආවද කියලා. හරිද මේ කැනඩා ලයිෆ් මේ දැන් මේ වගේ එකක් දාපුවම හොඳයිනේ. හරිද මේක ඩවුන්ලෝඩ් කරලා ගන්න මෙතන 2K ම ගන්න. එතකොට හොඳ ක්වොලිටි එකකින් එනවනේ. ඔයාලට තව දැන් මේක සෙට් නෑ වගේ එන තව මොකක් හරි මෙතන මේ ප්‍රොම්ප්ට් එක ආය අරගෙන මෙතන දෙකක් වගේ දීලා දාන්නකො. එතකොට ආය එනවනේ. ඒ වගේ බලලා හොඳ එකක් දාගෙන මම දැනට අර මේ ගත් එක දාගන්නවා. හරිද ඔයාලට පෙන්වන්න ඕනින්ද ඔයාලට මෙතන කැනඩා ෆ්ලැග් එක එහෙම දාලා ගන්න ඕන නම් ඒක ඒ විදිහට හදලා ගන්න. හරිද edit ගියා choose from my photos upload photos. හරිද ඊට පස්සේ මේ තියෙන එක මේක ගත්තා. හරිද පොඩ්ඩක් මේවා කරලා හදා ගන්න තියෙන්නේ. හරිද හරි ඔන්න ඔය විදිහට මම දාගත්තා. ඔයාලා හොඳ විදිහට ඒක අර සෙට් වෙන විදිහට හදා ගන්න. හරිද කවර් ෆොටෝ එක ඔය විදිහට දාගත්තා. ඊට පස්සේ මේකේ සෙටින්ග්ස් පොඩ්ඩක් හදා ගන්න ඕනේ. හරිද ඔයාලා ඊට පස්සේ අර ෆස්ට් එකට මෙතන පෝස්ට් එකක් දාන්න. ඒ කියන්නේ අර කැනඩා කියන්නේ එකපාරම අර පෝස්ට් දාගෙන යන්න නැතුව පළවෙනියට මේ වෙල්කම් පෝස්ට් එකක් වගේ දාගන්න මොකක් හරි. හරිද මේ කියන්නේ වෙල්කම් ටු කැනඩා ලයිෆ්ස්ටයිල් මේ මම දැන් ආයෙ මේව කරාට පස්සේ ආපුවා මේ කැනඩා ලයිෆ්ස්ටයිල් මොමන්ට්ස් මෙමරීස් මේ අන්න ඒ වගේ ඔයාලට සෙට් වෙන එකක් දාගන්න. හරිද ඊට පස්සේ අපි යන් මේකේ සෙටින්ග්ස් වලට manage group no restrictions ඒ ටික හරි. ඔයාලට පෝස්ට් එහෙම දාපුවම මේ පෙන්ඩින් පෝස්ට් වලට දින කට්ටිය ඇවිල්ලා පෝස්ට් දාපුවම පෙන්ඩින් පෝස්ට් වල පෙන්නනවා. හරිද මෙතන group settings වල තියෙනවා මෙතන group settings. හරිද ඒකට යන්න. ඊට පස්සේ මේ name and description වලට ගිහිල්ලා name එක ගන්න. මෙතන description එකක් add කරගන්න. හරිද ඒකට අපි ඕනනම් chat GPT එකම ගන්නම් පුළුවන්. මෙතනින් අපි ගත්තේ මේ කැනඩා ලයිෆ් කියන එකනේ. මේකට මට description එකක් දෙන්න. ඩිස්ක්‍රිප්ෂන් එකක් ගත්තා. හරිද ඊට පස්සේ මේක දැන් ගොඩාක් දිග වැඩි නම් ෂෝට් වන් කියලා ගන්න. ෂෝට් වන් ප්ලීස් කියලා ගහමුකෝ. ෂෝට් වන් ප්ලීස් කියලා ගහුවා. හරිද ඔන්න ඔහොම දැන් මම වෙල්කම් ටු කැනඩා ලයිෆ් ඔන්න ඕක දාගත්තා. හරිද ඊට පස්සේ සේව් කරගත්තා. ඒක හරිනේ. ඊට පස්සේ මේ hide group privacy එක අවුලන්නේ hide group ඒ ටික අවුලන්නේ location this groups location එක වෙනස් කරන්න එපා. ඒක එහෙම තියන්න. ඊට පස්සේ මේ participation වල participant approval කියලා තියෙනවානේ. ඊට පස්සේ ඒක මෙතන on කරලා තියාගන්න. choose if people must first be approved by an admin moderator in order to make a participation approval කියන එක on කරලා තියාගන්න. හරිද ඒතකොට කට්ටිය post දාපුවාම අපිට පෙන්නනවා. හරිද ඒතකොට මේ pending post වල පෙන්නයි. ඊට පස්සේ අපිට ගිහිල්ලා approve කරන්න තියෙන්නේ. ඒතකොට හැම එක්කෙනාටම post දාන්න බෑ මේක ඇතුළට ඇවිල්ලා. ඒතකොට post දාපුවම ඔයාලට පෙන්නනවා. anonymous participation වාට on කරගන්න ඕනේ. කියන්නේ අර ඔයාලා දැකලා ඇති අර anonymous කියලා මේ නම වැඩෙන්නේ. ඒක off කරලා තියන්න පුළුවන්. on කරලා තියන්නත් පුළුවන්. හරිද ඒක ඔයා කැමති විදිහට set කරගන්න. ඊට පස්සේ post approval කියන එක turn this on if you want admins and moderation to approve each post. ඔයාලට all post කියන එක off කරලා තියන්න පුළුවන් on කරලා තියන්න පුළුවන්. කියන්නේ post එක දාපුවම approve කරන්න ඕනේද නැද්ද කියලා. හරිද turn this on if you want to admins and moderator to of each post. ඒක ඔයාලට ඕන විදිහට හදලා දාගන්න. හරිද approve edits ඒ කියන්නේ edits කරපුවාම approve කරන්න ඒක approve කරන්න ඕනේද නැද්ද ඒකත් on off එක බලා ගන්න. හරිද ඉතින් ඔහොම තමයි කරන්න තියෙන්නේ. ওই ටික හරියට හදලා තියාගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ විදිහට group එකක් grow කරගන්න. ඒක ගොඩක් වටිනවා. මොකද ඉස්සරහට දැන් ඔයා ඊට පස්සේ ඔයා මේකට ඇවිල්ලා මෙතනින් post දාන්න පුළුවන්. ඔයාලට දාන post එක මේක ඇතුළට share කරන්න වෙන්න දාන්න පුළුවන්. හරිද තව එකක් තියෙනවා මේ invite people to join කියන එකට ඇවිල්ලා දැන් ඔයාගේ followers ලා ඉන්නවා නම් මෙතනින් ඔයාට invite කරන්න පුළුවන්. හරිද
ඉතින් ඔය ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. බලමු තව මොනවා හරි ඕනනම් මෙතනින් ගිහිල්ලා ඇඩ්මින්ස්ලා දාගන්න පුළුවන්. මේ පාර්ටිසිපේෂන් ක්වෙස්චන්ස් ඒ කියන්නේ කවුරු හරි ක්වෙස්චන්ස් මොනවා හරි ක්‍රියේට් කරනවා නම් ඒවා මෙතන පෙන්නනවා. හරිද? ඒක ගොඩක් මේකේ තව සෙටින්ග්ස් තියෙනවා. ඉතින් ඒ ටික මෙතන පාර්ටිසිපන්ට්ස්ලා පෙන්නනවා. growth එක, group එක growth, views එන්නේ කොහොමද, engagement එක ඔක්කොම තියෙනවා මේ group එක ඇතුළේ. හරිද? ඉතින් ඔයාලා post දානකොට මේකටත් දාන්න. ඔයාලා දාන post එක මම කියලා දෙන්නම් මෙතනින් මගේ එකට ගිහිල්ලා මම අලුතින් පටන් ගත්ත page එකක්. හරිද? අපි හිතමු මෙතනින් post එකක් දානවා කියලා. මෙතනින් post එකක් දාද්දි මොකක් හරි ෆොටෝ අපි මේකම ගමු කව ෆොටෝ එක දාපු එක. හරිද? ඊට පස්සේ next කරපුවාම caption එහෙම දාලා next කරපුවාම මේ මෙතන share to groups කියලා තියෙනවානේ. ඒතකොට මෙන්න මේ groups වල ඔයාගේ group එකත් පෙන්නනවා. හරිද? ඊට පස්සේ මේ Canada Life මේ තියෙන්නේ. මෙතන ටික් එක දාලා done කරන්න තියෙන්නේ. හරිද? මම ඉතින් මේක post කරන්නේ මේ time එකත් අදලා නැහැ. ඔයාලා හරියට හරි time බලලා ඔයාලගේ page එකේ විදිහට post එක දාගෙන යන්න. මේ group වලට share කරගෙන යන්න. හරිද? තව groups හොයාගන්න. ඒ අතරේ මේකටත් share කරගෙන යන්න. හරි? ඉතින් මෙහෙම මේ ටික තමයි මට groups ගැන කියන්න තියෙන්නේ. තව මොනවා හරි ඔය Facebook එකේ group වෙන හැටි මම කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ එක. ඉතින් ඒකත් බලාගෙන යන්න. බලන්න අලුතින් වැඩ පටන් ගත්ත කට්ටිය වැඩ ටික කරගෙන යන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙන්න. හැමෝටම ජය වේවා.